මගේ සෙකන්ඩ් වීඩියෝ එක විදියට canvas එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද? canvas එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. මොකක්ද මේ canvas එකක් කියන්නේ? කොහොමද අපි ඒක හදාගන්න ඕන? canvas එකක් හදාගන්න නම් අපි මුලින්ම software එක open කරගන්න ඕනේ. open කරගෙන මෙහෙම ඇත්තටම කිව්වොත් new version එකකට ඔයාලට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද පරණ versions එන්න කල් ගිලා ඒ වගේ තියෙන ඒවා දැන් update වෙලා එහෙමනේ. ඒ නිසා new version එකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. canvas එකක් කියන්නේ අපි හදන artwork එක හැදෙන්නේ මේ canvas එක උඩ තමයි. එකිනෙකට වෙනස් වූ canvas ගොඩක් තියෙනවා. දැන් මම පෙන්නන්නම් ඔයාලට ඒක. මේ අපිට new එකක් ගන්න control N press කළාම new එකක් ගන්න පුළුවන්. ඒක එතකොට window එකේ මේ විදිහට තමයි පෙන්වන්නේ window එක. print option එකට ගියාම අපිට අවශ්‍ය paper size මෙතන පෙන්නනවා. ඒ කියන්නේ print වෙනවා නම් හරි digital screen එකක හරි sizes. මේවා paper sizes. මෙතන පෙන්නන ඒවා ඔක්කොම paper sizes. ඊට පස්සේ මෙතන තියෙනවා art and illustration, ඊට පස්සේ web එක, ඊට පස්සේ mobile එකට ඕන විදිහට, ඊට පස්සේ film and video වලට. මම print එක අරගෙන print එක හරහා හදන විදිහ එකක් පෙන්නන්නම්. අපිට මේ දැන් අපි A4 select කළා කියමුකෝ. අපිට මෙතන තියෙන ඒව edges දැන් A4 එකට වඩා ටිකක් වැඩිපුර අපිට ඕන නම් අපිට පුළුවන් මේ වෙනස් කරගන්න. මෙතනින් sizes වෙනස් කරගන්න පුළුවන්. resolution එක අනිවාර්යෙන් ඔයගලන් 300 දාන්න. මෙතනත් බලන RGB CMYK මොකක්ද වැටිලා තියෙන්නේ මෙතන කියලා. RGB use වෙන්නේ ගොඩක් හැම වෙලේම RGB use වෙන්නේ digital screen වලට විතරයි. digital screen කියන්නේ computers වලදී, tablet වලදී ඔය මේ screen එකෙන් විතරක් බලනවා නම් RGB method එකෙන් දෙන්න ඕන. print වෙනවා නම් CMYK method එකෙන් දෙන්න ඕන. අපි දැන් මෙතනදී print වෙන්නේ නැති එකක් නිසා RGB mode එකෙන් දෙනවා. අනිත් ඒවා වැඩි හිතන්න එපා. ඔයගොල්ලන් resolution එකයි color mode එකයි මෙතන තව මේ පළවෙනියට මුසට තියෙන එක portrait. එතකොට කෙලින් අතර තමයි artwork එක හැදෙන්නේ. දෙවෙනියට තියෙන එක landscape. එතකොට හරස් අතට තමයි හැදෙන්නේ. ඔයාලට ඕන විදිහට ඒක දාගන්න. millimeters වලින් නම් millimeters, centimeter නම් centimeter, inches නම් inches, pixel නම් pixel වලින් දෙන්න පුළුවන්. අපි මේක millimeters වලින් දෙනවා. ඊට පස්සේ create දෙන්න පුළුවන්. මේක ඔයගලන්ට කැමති විදිහට customize කරන්න පුළුවන්. අතන තිබුණු මේ අංක වලින්. grid එකක් දෙනවා නම් ඒ දෙන්නත් පුළුවන්. ඒ විදිහට තමයි මේක නම් යන්නේ artwork එක හැදෙන විදිහට stand අපිට canvas එක හදා ගන්න ඕන විදිහ. ඒකේ ආයෙ change එකක් කරන්න කියලා හිතුනොත් artwork එක හදන්න කලින් මේක කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් පොඩ්ඩක් අපහසුතාවයකට ඔයාලක්වත් වෙනවා. මොකද හදපු ඩිසයින් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා, චේන්ජ් කරන්න වෙනවා, sizes හදන්න වෙනවා. ඒක නිසා මුලින්ම size එක ගැන හිතන්න. අපිට පුළුවන් size එක වෙනස් කරනවා නම් image වලට යන්න. image වලට ගිහිල්ලා canvas size යන්න ඕන. canvas size එකෙන් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහට size එක දාගන්න පුළුවන්. කලින් වගේ pixel, inches, centimeter, millimeters, point විදිහට මෙතන පෙන්නනවා. ඒකෙන් ඔයාලට ඒක හදාගන්න පුළුවන්.